Welcome to the Techno with RK YouTube channel. අද අපි බලමු low end PC වලට ගැලපෙන graphic එකම superior ම තියෙන Brothers in Arms game එක ඔයාලා PC එකට install කරගන්න විදිහ. ඔයාලා මුලින්ම මම මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙන link එක click කරලා download කරගන්න තියෙන file එක download කරගන්න. download කරලා පස්සේ ඔයාලා යන්න ඔයාලා this PC එකට. this PC එකේ තියෙනවා download folder එක. download folder එක open කරගන්න. download folder එකේ තියෙනවා අපි download කරගත්ත file එක. ඒක අපි extract කරගමු. A few moments later. අපිට ඊට පස්සේ බලාගන්න පුළුවන් මේ වගේ ෆයිල් එකක්. ඒ ෆයිල් එක ඕපන් කරගන්න. තව ෆයිල් එකක් තියෙන එකත් ඕපන් කරගන්න. මෙතන තුන්වෙනියට තියෙනවා අපේ setup ෆයිල් එක. ඒක right click කරන්න. right click කරලා පස්සේ තියෙනවා run as administrator කියලා. ඒක click කරන්න. ඊට පස්සේ ඔයාලට message එකක් එයි. ඒක yes දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන තියෙනවා install icon එක. ඒක click කරන්න. install icon එක click කරලා පස්සේ ඔයාලට එනවා අපේ game එක install කරගන්න ඕනේ location එක select කරන්න. ඊට පස්සේ ඔයාලට කැමති location එක select කරලා install click කරන්න. දැන් අපි බලමු අපේ game එක open කරගන්න විදිහ. ඔයාලා යන්න ඔයාලා game එක install කරපු location එකට. location එකට ගියාට පස්සේ මෙතන තියෙනවා අපේ install කරගත්ත game එකේ file එක. ඒක open කරගන්න. ඒකේ උඩින්ම තියෙනවා file එක. ඒක open කරගන්න. මෙතන තියෙනවා අපි game එක open කරගන්න ඕන file එක. ඒක double click කරලා අපි game එක open කරගන්න පුළුවන්.